ආයුබෝවන් ඔබ මේක සිටින්නේ මධ්‍යහන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. ප්‍රථමයෙන් සිරස්තල. භාවිතවරණේ මනාපංක නිකුත් කෙරේ. සිරස FM 16 වන සංවත්සරය අද. පෙරවාචේ කම්වතුරින් 8 දෙනෙකු මියයයි. මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයන්ට මේ වන විට අංක නිකුත් ඇති බව විපන්න මහලේ කාර්යාලය පවසනවා. අද පෙරවරු එම අපේක්ෂකයන් ගෙන ඉදිරිපත් සිට පක්ෂ ලේකරුන්ට අධීන කණ්ඩායමකින් වෙත දී තිබෙනවා. මෙන්නම කාර්යාලයේ ඉදිරිපත් මගින් ප්‍රකාශයට පත් කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් WP සුමනසිරි මහතා පැවසුවා. ඒ සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ඇති. එක් ජාතික පෙර සංවිධාන ජනහමුවේ හත විශේෂ පෙරතුන මේ අස්තමපක් නායක රනිල් වික්‍රමසිංහ මහතා. දැන් මොකද ජනතාව කරන්නේ? බඩු මිල දිනෙන් දින වැඩි වෙනවා. මේ අවුරුද්දෙත් වැඩි වෙන්න යනවා. කොහොමද ජීවත් වෙන්නේ? එක වේලක් කන්නේ දෝ ජීවත් වෙනවා සමහර අය හිතනවා. මේ රැකියාව දාලා අපිට පිටරට ගිහින් රැකියාවක් හොයන්න ඕනද කියලා තව එක්කෙනෙක් හිතනවා. අපි ණය අරගෙන මොකද්ද සීමාව කියලා තව පවුලක් හිතනවා. එහෙනම් ජනතාවට කෙලෙ ගුණ සලකන්න පුළුවන්. ආණ්ඩුවක් ඇති කරන්න පුළුවන්. තම එක් ජාතික නමුනක් මම කියන්නේ කැමතියි. ඒ ආර්ථිකය ආපහු ගොඩ ගන්නවා. ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ ජනරැලියක් ඊයේ පන්නිපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ එම පෙරමුණේ සභාපති විමල් වීරවංශ මහතා. දැන් පාර්ලිමේන්තුවේ අබල්බල නම් පාර්ලිමේන්තුවේ හැමෝම කරන්න සතුටු කරන්න අවිද්‍යාත්මක අතිවිශාල ඇමති මණ්ඩල හදන්න වෙනවා. නැතුව වෙන දේවල් වලින් සතුටු වෙන්නේ නැහැ. එතකොට රටේ සංවර්ධන සංග්‍රාමය සම්පූර්ණයෙන් යකාට යනවා. රටනත් සතුටු තීරණ ගන්න නම් ඒ තීරණ ගන්න පුළුවන් බලය 3/2 බලය අපි හදලා දෙන්න ඕන. යුද්ධ කරන වගකීම 2005 පැවරුවාට වඩා වැඩි වගකීමක් තමුන්නාන්සලා අද 2010 ජනාධිපතිතුමාට පවරලා තින්නේ. පාර්ලිමේන්තුවට එන බඩු ටික එක තමයි එතුමට යුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් තමුන්නාන්සලා ලෑන්තරස් බඩු එවුවොත් එතුමට යුද්ධ කරන්න වෙන්නේ ලෑන්තරස් විදියටම තමයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ලිපිගනු පරිගණක දත්ත ගබඩාවකට ඇතුළු කිරීමට පියවර ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ යටතේ දල වශයෙන් ලේඛන බිලියන 8ක් ගබඩා කිරීමට අපේක්ෂා කරන බවයි. ව්‍යාපෘති යටතේ වසර 12ක් පැරණි ලිපි ලේඛන පරිගණක දත්ත ගබඩාවකට ඇතුළත් කරනු ඇති. මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 25ක්. නම වැඩපිළිවෙල හේතුවෙන් අධිකරණ කාර්යයන් හා සිසුන් නිල රාජකාරිවලදී ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සැපයන තොරතුරු කඩිනමින් ලබා දීමේ අවස්ථාව උදා වනු ඇති. කැලණිය දලුවත්ගොඩදී උල්ලායුධයකින් ඇනීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම ඝාතනය වී ඇත්තේ ඊයේ රාත්‍රී 10ට පමණ. පොලිසිය පැවසුවේ එහිදී බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් සිටි බවයි. 36 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබෙනවා. මම කෑ ගහගෙන ආව කෙනෙක් ඊපස්සේ කවුද කියලා මේ ජනේලෙ රෙද්ද මෙයා කරලා බැලුවා. බලනකොට අපේ මස්සිනා මේ මෙතන හිටිය ලේ පෙරාගෙන. ඒ ලේ පෙරාගෙන ඉන්නකොට මේ මෙතන ඇවිල්ලා එයා හැලුණා වාඩි වුණා. මම වෙන ගන්නවා ඉස්පිරිතාලට ගෙනියන්න නේ කියලා කෑ ගහගෙන වතුර ටිකක් කිලෝ වතුර ටිකක් දුන්නා. සිරුර මේ වන විට ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. කුරුණෑකල මාස්පොත වේගොල්ල ප්‍රදේශයේ මඩුවක වෙනදමා සිටි 66 වැනි පුද්ගලයෙකු පොලිසිය විසින් මුදාගනු ලැබ තිබෙනවා. ඊයේ පසුරිය මුදාගත් අදාළ පුද්ගලයා කුරුණෑකල රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. කුරුණෑකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ කොට්ටාස අපරාධ විමර්ශනාංශය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කයිට් මණ්ඩතිය දූපතේ මුහුදු පක්ෂින් විශේෂයක් නීති විරෝධී ලෙස අල්ලමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මණ්ඩතිව් දූපතේ කඩුලාන වෙරළතිරයේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන් සතුව තිබූ මෝටර් බෝට්ටුවක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අසුරු නිරණ සමය ගොවීන්ගේ සිත්වලට රැගෙන එන්නේ දැඩි සතුටක්. එහෙත් එම සතුට විඳීමට හිමි නැති ගොවීන් පිරිසක් පිළිබඳ මේ පොත වාර්තා වන්නේ ලාහුගල ප්‍රදේශයෙන්. මහකන්නේ සාර්ථක අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගොවීන් වගා කළ කුමරු ප්‍රමාණය අක්කර 5000කට අධිකයි. එහෙත් අසුරු නිලීමට ආසන්න වීමත් සමග කීඩ හැ කොලාකුලන දලබුවන්ගේ රෝගය හේතුවෙන් වගාවට හානි සිදු වූ බව ගොවීන් පවසනවා. අස්වැන්න බේරා ගැනීම සඳහා උන් යෙදූ උපක්‍රමද සාර්ථක වී නැහැ. කෘෂිකර්මයකින් එම නිලධාරියෙක්ගෙන් ඇහුවා මේකට මොනවද ගහන්න ඕන බෙහෙත් කියලා. අන්තිමට ඒගොල්ලන් කිව්වා එක එක නොයෙකුත් බෙහෙත් වර්ග කිව්වා මම ඒවා භාවිතා කළා. නමුත් ඒ ක්‍රීඩා උදුර ඇරුන්නේ නැහැ. දැනට ඔය දැන් ගොයන් කපනවා නමුත් අර හරි ප්‍රමිතියකට වී නැහැ. වර්ධනය කරන්න අපි කොච්චර තෙල් බෙහෙත් ගැහුවත් සාර්ථක වුණේ නැහැ. මට අක්කර 4ක වාගේ තමයි අස්වැන්නක් ලැබුණේ. ඒ අස්වැන්නත් එච්චර සාර්ථක නැහැ. මෙවර සාර්ථක අස්වැන්නක් නොලැබීම හමුවේ ගොවීන්ට මුහුණ දීමට ඇත්තේ තවත් අභියෝගයකටයි. ලබන කන්නේට වගා කරන්න සුදුසු බීජ නැහැ. ඒ නිසා අපි ඉල්ලනවා පුළුවන් නම් රජයෙන් හෝ කුමන ආකාරයකට හරි ඉස්සරහට බලාපොරොත්තුවක් තියාගෙන මේ ගොවිතැන්පත් කරන්න නම් ලාහුගල සියලුම ජනතාවට සුදුසු වැඩපිළිවෙලක් යොදවයි කියලා හිතනවා බීජ වී ලබා ගන්න. ගොවීන්ගේ මෙම ගැටලු සම්බන්ධයෙන් ලාහුගල කෘෂිකර්ම නිලධාරී නිලෝකා නදීශානි මහත්මියකින් අප විමසීමක් කළා. ඇය ප්‍රකාශ කළේ වර්ෂාව ප්‍රමාද වීමෙන් මහකන්නේ වගා කටයුතු ප්‍රමාද වීම හා නිසි කලට කෘමිනාශක නොයදීම මෙම ගැටලුවට බලපා ඇති බවයි. එළබෙන යලකන්නේ සඳහා තෝරාගත් ගොවීන් පිරිසකට බීජ වී සැපීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ලාහුගල කෘෂිකර්ම නිලධාරිනිය වැඩිදුරටත් සඳහන් කළා. දැන් කෙටි විරාමයක්. නූතන ගුවන්විදුලි සම්ප්‍රදායේ පූර්වාදර්ශයේ සනිටුවහන් කරමින් ආරම්භ වූ සිරස FM ගුවන්විදුලිය අද සිය 16 වෙනි සංවත්සරය සමරනවා. 1994 වසරේ මාර්තු මාස 2 වෙනිදා ආරම්භ වූ සිරස FM මෙරට ගුවන්විදුලි ශ්‍රාවකයන්ට නවම අත්දැකීමක් එක් කළා. සිරස FM 16 වන සංවත්සරය වෙනුවෙන් දෙපානම මැදිරි සංකීර්ණයේ විශේෂ වැඩසටහන් රැසක් අද දිනය පුරා සංවිධානය කර තිබෙනවා. එහි සමාරම්භය සනිටුහන් කරමින් අද අලියුම සෙත් පිරිත් සජ්ජායනයකින් අනතුරුව සංඝයා වහන්සේ 16 නමක් විශේෂීලා සපිරිකර සංඝගත දක්ෂිනාවක් පිරිනැමුණා. සිරස FM ශ්‍රාවක ලොතරැයි කුටිය බස් රථ ව්‍යාපාරික ස්ථාන ත්‍රිරෝද රථ රේදුරන් නිලක කර ක්‍රියාත්මක කළ ප්‍රවර්තන වැඩසටහනේ ජයග්‍රාහකින් 50 දෙනෙකුට රුපියල් 50,000 බැගින් පිරිනැමුණේ ඉන් අනතුරුවයි. සංවත්සර උත්සවයට සමගාමීව සිරස FM දෙවන්ත ප්‍රවර්තන වැඩසටහන යටතේ ත්‍රිරෝද රථ 20ක් වෙනුවෙන්ද දිනුම් මැදුණා. ලංකාවේ සහ ලෝකේ පුරා විශේෂ අප්‍රේෂණ මේක අහමර වටනම් දෙයක් වකට අන්තරතුම දෙනා ලංකාවේ සෙවි පිංගල රේවනම් දෙයක් කරන අහිරණ අනක සාරේක නාර බඩිල් සාන්නෙන් විදසට කියන බඩිල්ලා විශේෂ ගරක් සසර පුරා ඒ අගමාර්ගී විදස්තල විදි නියෝසන් කේචාල සහ බට එන් අපලුවන එම දෙයක් ශ්‍රාවක ඔබට නැවුම් අලුත් අත්දැකීමක් වුණා. ඒ හරහා සිරස FM ඔබේ ජීවිතයේ කොටස්කරුවෙක් බවට පත් වී අවසානයේ ඔබේ ළඟම නෑයා බවට පත් වුණා. පෙරු රාජ්‍යයේ ඇති වූ ගංගොතරින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගංගොතරින් වැඩි හානි සිදු වී ඇත්තේ පෙරුවෙන් ප්‍රාන්තයේ කස්කෝ නගරයටයි. අධික වර්ෂාව හේතුවෙන් පේරු රාජ්‍යයේ ගංගා කිහිපයක්ම පිටර ගලා තිබෙනවා. විදේශ වාර්තා පැවසුවේ මහා මාර්ග පද්ධතියට මේ හේතුවෙන් හානි සිදු වී ඇති බවයි. අනතුරට පත්වන් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් වලට අමතරව පොලිසිය යොදවා තිබෙනවා. විදේශ වාර්තා පැවසුවේ නිවාස 60කට පමණ ගංගොතරින් දැඩි අලාභ සිදු ඇති බවයි. ගොඩනැගිලි හා දුම්රිය මාර්ග බොහෝමයක්ද මඩින් වැසී ගොස් තිබෙනවා. චිලි රාජ්‍යයේ කොන්සෙප්සියෝන් නගරයේ දැවැන්තකින්නක් හටගෙන තිබෙනවා. විදේශ වාර්තා පැවසුවේ ගින්නෙන් සුපිරි වෙළඳ සංකීර්ණයකට දැඩි හානි සිදුව ඇති බවයි.
පසුගිය සෙනසුරාදා චිලි රාජ්‍යයේ හටගත් ප්‍රබල භූකම්පනයෙන් අනතුරුව ඉරට බොහෝ ප්‍රදේශවල සොරකම් කිරීම හා මංකුලකෑම් බහුලව සිදුවන බව ඉරට වාර්තා අනාවරණ කරනවා. මෙම ගින්න හටගෙන තිබෙන්නේද සුපිරි වෙළඳ සංකීර්ණය අසල පිරිසක් කලහකාරී ලෙස හැසිරීමෙන් විනාඩි කිහිපයකට අනතුරුවයි. විදේශ වාර්තා පැවසුවේ ගිනි නිවන බටහින් ගින්න ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බවයි. මෙවන විට කොන්සෙප්සියෝ නගරයේ වර්ධනය වී ඇති මංකොල්ලකෑම් වැළැක්වීමට හමුදා සෙබළුන් යොදවා තිබෙනවා. පසුගියදා හටගත් භූකම්පනයේ මෙම සියවස තුළ සිදු වූ ප්‍රබලතම භූකම්පන වලින් එකක් ලෙස සැලකෙන අතර මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 723ක්. ඉන් අනතුරුව ප්‍රදේශයේ වූ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව විදේශ වාර්තා අනාවරණ කරනවා. දැන් ක්‍රීඩා පුවත්. ආසියානු යෝන් බොක්සින් තරගාවලියට සහභාගී වුණ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 30 දෙනෙකු ඇතුළත්. ආසියානු යෝන් බොක්සින් තරගාවලිය මෙම මාස 4 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ඉරානයේ ටෙහෙරාන්හිදී පැවැත්වෙනවා. තරගාවලියට ආසියානු රටවල් 20ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 100කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ VR හේරත්, IR වර්ණසූරිය සහ WV සුදුවැලිකන්ද. VR හේරත් සහ IR වර්ණසූරිය මහනුවර විද්‍යාරත්න විද්‍යාලයේ ක්‍රීඩකයින් වන අතර WV සුදුවැලිකන්ද කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩකයෙක්. ඔවුන් පිළිවෙලින් කිලෝග්‍රෑම් 51ට අඩු, 48ට අඩු සහ කිලෝග්‍රෑම් 54ට අඩු බරපන්ති නියෝජනය කරනවා. කණ්ඩායමේ පුහුණුකර ලෙස කටයුතු කරන්නේ සුසන්ත වීරසේකරයි. 2010 ලෝක කුසලාන පිරිමි හොකි තරගාවලියේ ආජන්ටිනාව සමග පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් වුණා. මෙම තරගයේදී නෙදර්ලන්තයේ ටයිකෙම ගෝල 3ක් වාර්තා කිරීම විශේෂත්වයක්. 2010 ලෝක කුසලාන පිරිමි හොකි තරගාවලිය ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙනවා. නෙදර්ලන්තය සහ ආජන්ටිනාව තරග වැදුනේ ඒ කාණ්ඩය යටතේ. තරගයේ ආරම්භයේ සිටම කැපී පෙනෙන දස්කම් දැක්වීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඔවුන් පළමු ගෝලය වාර්තා කළේ 14 වෙනි මිනිත්තුවේදී. එම ගෝලය වාර්තා කළේ ටයිකෙමා විසින්. අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ ටයිකෙමා දෙවන ගෝලයද 35 වෙනි මිනිත්තුවේදී වාර්තා කළා. තරගයේ පළමු අර්ධයේදී ආජන්ටිනා කණ්ඩායම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණේ නැහැ. ඒ අනුව එම අර්ධය අවසන් වුණේ ගෝල 2-0 ලෙස නෙදර්ලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්. දෙවන අර්ධයේදී නෙදර්ලන්තය වෙනුවෙන් තුන්වන ගෝලයද හිමි කර ගැනීමට ටයිකෙමා සමත් වුණා. ඔහු එම ගෝලය වාර්තා කළේ තරගයේ 61 වෙනි මිනිත්තුවේදී. ඒ අනුව ගෝල 3-0 ලෙස තරගයේ ජය නෙදර්ලන්තය සතු වුණා. මෙම වසරේ පැවැත්වෙන පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නා ලෙස කටයුතු කිරීම තම අරමුණ බව බ්‍රෙට් ලී පවසනවා. ඔහු ප්‍රකාශ කළේ තමා මේ වන විට ඒ වෙනුවෙන් හොඳ සූදානමක සිටින බවයි. සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී පසුගිය සතියේදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. එහිදී ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේදී එක්දින සහ පන්දුවාර 2020 තරගවලදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරන බවයි. දිගින් දිගටම පාදයේ ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ටෙස්ට් පිටියෙන් සමුගත්තද තමා තවමත් දක්ෂතා අතර සිටින බව ඔහු පවසනවා. ඒ අනුව බ්‍රෙට් ලී පවසන්නේ පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තමන්ට සාර්ථක වීමට හැකිවනු ඇති බවයි. ඔහු මේ වන විට පන්දුවාර 2020 තරඟ 17කදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කර ඇති අතර බිඳ හෙලා ඇති කඩලු සංඛ්‍යාව 17ක්.